හෙලෝ ගයිස් සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේ පටන් ගත්ත ලයික් පේජ් එකේ ෆලෝවර්ස් 100 ගණනක් හිටියේ. දැන් කියන්න සතුටුයි ෆලෝවර්ස් ලයික් 300 ගණනක් ඉන්නවා. රීච් එකේ වගේ 1,55,000 පැනලා තියෙනවා. ඔයාලට මතක ඇති මේ වීඩියෝ එකේ මම දාපු කන්ටෙන්ට් මොනවද? අද මම මේ වීඩියෝ එක කතා කරන්නේ මේ වගේ කන්ටෙන්ට් එකක් අපි කොහොමද හරියට හදාගන්නේ කියලා තමයි. ඔයාලට මම මේ වීඩියෝ එක ප්ලේ කරලා පෙන්නන්නම් ඉස්සරහම කොහොමද කන්ටෙන්ට් එක මොන වගේද කියලා. හරි ඔයාලට බලාගන්න පුළුවන් 22 seconds වගේ තිබ්බේ 20 seconds වගේ තිබ්බේ වීඩියෝ එක පොඩි වීඩියෝ එකක්. හැබැයි මේ වගේ වීඩියෝස් දාලා තමයි අපි ලයික් පේජ් එක ග්‍රෝ කරගත්තේ. ඔයාලට මම පෙන්නන්නම් ලයික් පේජ් එක කොහොමද තියෙන්නේ කියලාද. මේ තියෙන්නේ ලයික් පේජ් එක. මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම් ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එකට බලාගන්න. අපි ලාස්ට් 90 days ම දාමු. බලාගන්න මේක පටන් ගත්තේ ඩිසෙම්බර්. බලන්න පේජ් එක ජනවරි පෙබ්රුවරි පොඩ්ඩ හයිප් කළා. බලන්න මෙතන බලාගන්න පුළුවන් ලාස්ට් 7 days දැක්ක. ඔයාලට බලාගන්න පුළුවන් කොහොමද මේක රීච් වෙලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේක ඇතුළට ගිහිල්ලා බලන්න කොහොමද මේක රීච් කියලා තියෙන්නේ. මම අද ඔයාලට කියලා දෙන්නේ මේ වගේ කන්ටෙන්ට් එකක් කොහොමද අපි හරියට හදාගන්නේ කියලා. ඉතින් එකතු වෙලා ඉන්න. තව පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. මම ඔයාලට අද ගිව් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම රිසල්ට් එක දෙන්නේ අප්‍රේල් 25 මගේ බර්ත්ඩේ දවසේ. මම දෙන්නෙක් තෝරගෙන ඒ දෙන්නට CM tool enable වෙච්ච page එකක් දෙනවා. මම කියන්නම් කොහොමද ඒ ගිව් එකට එලිජිබල් වෙන්නේ කියලා. ඉතින් එකතු වෙලා ඉන්න. වීඩියෝ එක අවසානට මම කියනවා කොහොමද ගිව් එකට ඔයා පාටිසිපේට් වෙන්නේ කියලා. ඉතින් අපි බලමු. ඔයාලට බලාගන්න පුළුවන් මේක මේ වීඩියෝස් දාන හැම එකටම වගේ රීච් කියලා තියෙනවා. මෙතනින් බලන්න. දැන් අපි පැය දෙකකට කලින් දාපු වීඩියෝ එකකටත් රීච් වෙලා තියෙනවා. බලන්න පැය 21කට කලින් yesterday මාර්තු 9 බලන්න මේවල රීච් කොහොමද කියලා. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද ඉන්න ඔඩියන්ස් එක සහ බලන්න මේ කන්ටෙන්ට් එකෙන් තමයි මේ පේජ් එක වයිරල් ගියේ. මේක කන්සිස්ටන්සි එක තමයි මේන්ලිම ඉම්පෝර්ටන්ට් වෙන්නේ සහ හොඳ කන්ටෙන්ට් එකක් හදාගන්න. ඒතකොට ඔයාලට හොඳ කන්ටෙන්ට් එකක් හදාගන්න පුළුවන් සහ ඔයාලට කන්සිස්ටන්සි තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම Facebook page එකක් වෙන රටක ඔඩියන්ස් එකක් ටාගට් කරලා grow කරගන්න පුළුවන්. ඔයාලට මම මේක ඉන්සයිට් පෙන්නුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. බලන්න ඉන්සයිට් වල countries කියලා බැලුවොත් ඉන්දියා 10% රීච් වෙලා තියෙනවා. යුනයිටඩ් ස්ටේට්ස් 9% රීච් වෙලා තියෙනවා. පිටරට ඔඩියන්ස් එකක් තමයි ටාගට් වෙලා තියෙන්නේ, ලංකාව නෙමෙයි. එතකොට මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේ කන්ටෙන්ට් එකේ රීච් එක කියලා. බලන්න ඔයාලට වොච් ටයිම් පැය 214ක් තියෙනවා. ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මේක අලුතෙන් පටන් ගත්ත පේජ් එකක් විදියට මේකේ performance ඇත්තටම හොඳයි. ඒකට මේන්ලිම බලපාන්නේ කන්ටෙන්ට් එක. ඒතර කන්ටෙන්ට් එක අපි පුළුවන් තරම් ක්වලිටි කරගන්න තරමට තමයි අපිට හොඳ රීච් එකක් හදාගන්න පුළුවන් සහ අනිවාර්යයෙන්ම කන්සිස්ටන්සි තියෙන්න ඕන. එතකොට මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි හොඳ ක්වලිටි කන්ටෙන්ට් එකක් හදාගන්නේ. ඒකට අපිට යූස් කරන්න පුළුවන් ChatGPT. අපි ChatGPT වලට ගිහිල්ලා මම හදාගත්ත ප්‍රොම්ප්ට් එකක් තියෙනවා. මම ඒක පේස්ට් කරනවා මෙතනින්. මම මේ ප්‍රොම්ප්ට් එක අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් එකක් හරි පින් කරලා තියන්නම්. ඔයාලත් මේ ප්‍රොම්ප්ට් එක අරගෙන ඔයාලා යූස් කරන්න සහ මේ ප්‍රොම්ප්ට් එක ඇඩ්වාන්ස් කරලා ඔයාලට ඕන විදිහට හදාගන්න ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට පෙන්නන්න සිම්ප්ලි මේ ප්‍රොම්ප්ට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාලට ඒක ලොකු ප්‍රොම්ප්ට් එකක් හදාගත්ත එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රොම්ප්ට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහම මේ ප්‍රොම්ප්ට් එකෙන් මම ඉල්ලලා තියෙන්නේ images generate කරගන්න. එතකොට අපිට images ටික ඉස්සරහම හැදෙනවා. ඊට පස්සේ video prompt එක හැදෙනවා. step by step මේ ඔක්කොම guide කරනවා. බලන්න. මේ clip 1 එකේ video prompt එක මේ තියෙන images prompt එක. එතකොට මම mainlyම කරන්න ඕනේ මෙතන images prompt 4ක් තියෙනවා. අපි ඒක prompt එකක් copy කරගෙන
මේකට අපිට ඕන AI එකක් යූස් කරන්න පුළුවන් ඉමේජස් ජෙනරේට් කරගන්න Midjourney ඊට පස්සේ අපිට Leonardo AI ඕන එකක් යස් කරගන්න පුළුවන් මම මේ වෙලා හික්ස් ෆිල්ඩ් යස් කරන්න අපි මේලි මේක තමයි යස් කරන්න එක නොබනන්න ප්‍රෝවලින් තමයි එක අන්ලිමිටඩ් අපිට යස් කරන්න පුළුවන් හැබැයි සබස්ක්‍රපෂන්යක් තියෙන නිසා ඕත් කැමති කෙනෙක් නම් පර්ජස් කරන්න නැත්තවට Google විස් වගේ යස් කරන්න පුළුවන් එක අන්ලිමිටඩ් ්‍රී අපට යස් කරන්න පුළුවන් නයිස් හරි මේක තම ඉන්ටපේස් එක මෙතැන්ට අපි ගිහිල්ලා කොපි කරගන්න ඕනේ අපේ ඉමේජ් එක ඉමේජ් එක කොපි කරලා මෙතන හිටස්ෆීල්ඩ් යස් කරනවා නම් අනිවාර්යෙන් නැනෝ බනාන ප්‍රෝ යස් කරන්න නැනෝ බනාන 2 තියෙනවා ඒක අපිට අන්ලිමිටඩ් නැති නිසා මම මේ වෙලාවේ නැනෝ බනාන ප්‍රෝ යස් කරනවා අනිවාර්යෙන් ඇස්පෙක්ට් රේෂියෝ එක 9:16 දාගන්න මොකද අපි මේක Facebook pages වලට හදන්න එතකොට අනිවාර්යෙන්ම මේ රේෂියෝ එකේ තමයි තියෙන්න ඕනේ ඊටස් මෙතනින් ජෙනරේට් දෙන්න ඒ ප්‍රොසෙස් එක කන්ටිනියු කරන්න දෙවනි ඉමේජ් එක කොපි කරගන්න පේස්ට් කරන්න එන්ඩ ගන්න තුන්වෙනි ඉමේජ් එක කොපි කරගන්න පේස්ට් කරන්න එන්ඩ ගන්න හතරවෙනි ඉමේජ් ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න පේස් කරන්න එන්ඩ කරන්න මේ විදිහට අපිට ඉමේජස් ටික ජෙනරේට් කරගත්තට පස්සේ අපිට මේ ටික ඇනිමේට් කරගන්න පුළුවන් ඒකටත් මම යූස් කරන්න මේ වෙලාවේ හික්ස්ෆීල්ඩ් තමයි ඔයාලට Veo 3.1 හරි මොකක් හරි ඔයාලට කැමති AI generating tool එකක් යූස් කරන්න පුළුවන් ෆ්‍රී යූස් කරන්න හිතන නම් Grok AI Meta AI වගේ යූස් කරලා ඔයාලට ෆ්‍රීම හදාගන්නත් පුළුවන් ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන්ම කතා කරනවා කොහොමද හරියට AI කමර්ෂල් එකක් හදාගන්නේ බිස්නස් එකට සූටබල් වෙන විදිහට ඉතින් බලමු ඔයාලගේ ප්‍රතිචාරات එක්ක තමයි මම වීඩියෝස් ගෙනවද නැද්ද කියලා දිගටම තීරණය කරන්නේ බලමු ඔයාලට ඇත්තටම මේකෙන් දෙයක් ගන්න පුළුවන් නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඒක මට වටිනවා අපි බලමු කොහොමද මේ වගේ හොඳ කන්ටෙන්ට් එකක් හරියට හදාගන්නේ කියලා ඔයාලට ගොඩක් වැදගත් වෙනවා මම අර දුන්න ප්‍රොම්ප්ට් එක ඒ ප්‍රොම්ප්ට් එක අනිවාර්යෙන්ම යස් කරන්න යස් කරාට පස්ස ඔයාලට වැඩටික ඔක්කොම ලේසියෙන් කරගන්න පුළුව මොකද හැමදේම මේජ් ප්‍රොම්ට් එකන හැමදේම යාල ප්‍රවයිට් කරනවා අපිට තියෙන්නේ කොපි කරලා බේස් කරලා ටයිම් තුර කරන්න තම එනිසා පුළුවන්තරන් එක ඇඩ්වාන්ස් කරගන්න ට්‍රයි කරගන්න ඒ ප්‍රොම්ට් එක තවතවවාලා ට්‍රයි කරල බලන්න එක තව එක කන්සප් දීල බලන්න කන්සප්ටක් මාරු ගන්න තකොට වලට තවතව අලුත් වීඩියෝ හදාගන්න පුළුවන් ලස්සන් ලස්සනේවා අනිවාරෙන්ම ෆේස්බුක් කියන්නේ සල්ලි හන්න පුළුවන් තැනක් මංවාලට අවසාන්ට පෙන්න්න කොහොමද මෝටයිසේෂන් කියලා ඕලට පෘපුත් එක්කම බලාගන්න පුළුවන් ඉතින් ඉමේජස්ටික ජෙනරට්ලා තියෙන මං කියන්න ඉළඟට මොකක්ද ස්ටප් එක් කිය හරි මේ විදිහට ඉමේජස්ටික ජෙනරේට්නල් වස්ස මෙතන තමයි පලවෙනි මේජ්ක තියෙන ම මෙතනින් ඇනිමේට් දෙනවා හිල්ලා ඇනිමේට් තුන්නට බස්ස මෙතන මේ වගේ ඉන්ටපේස් එක් කරෙන්නේ අපි අර කලින් අපි චජීපිටයෙන් ගත්ත ප්‍රොම්ටක් මෙතරින් කොපි කරගන්න මෙතනින් කොපි කරගෙන පේස් කරගන්න පේස් කරගෙන මෙතනින් එක්ස්පෙක්ට් රේෂියෝ එක මාරු කරගන්න මම මේ වෙලාවේ යූස් කරන්නේ ක්ලින් 3.0 මේ විදිහට මම ජෙනරේට් දෙනවා ඊට පස්සේ ඒ ප්‍රොසෙස් එක දිගටම කන්ටිනියු කරන්න දැන් දෙවෙනි ඉමේජ් එක සිලෙක්ට් කරගෙන ඒක ඇනිමේට් දෙන්න ඇනිමේට් දීලා මෙතනින් අපි ප්‍රොම්ප්ට් එක දෙවෙනි වීඩියෝ ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න ඕනේ ඒක කොපි කරගෙන මෙතන ප්‍රොම්ප්ට් එකේ පේස්ට් කරලා මෙතන චේන්ජ් කරගෙන ඒකත් එන්ටර් දෙන්න රයිට් අපි බලමු අපේ තුන්වෙනි ඉමේජ් එක හැදිලාද කියලා නෑ ඒක තාම ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ ඒ නිසා අපි තුන්වෙනි ඉමේජ් ප්‍රොම්ප්ට් එක කොපි කරගමු ඒක කොපි කරගත්තා හරි මේකත් හැදලා ඉවරයි ඊට පස්සේ ඔයාලට තියෙන මෙතනින් ඇනිමේට් දෙන්න මේ ප්‍රොසෙස් එක දිගටම කරන්න හරි තුනත් හරි ඊළඟට තියෙන අපිට හතරවෙනි ඉමේජ් ප්‍රොම්ප්ට් එක හතරවෙනි ඉමේජ් ප්‍රොම්ප්ට් එකකට වීඩියෝ ප්‍රොම්ප්ට් එක ගත්තා සෝරි ඊළඟට අපි ඉමේජ් වලට ගියා හතරවෙනි එක සිලෙක්ට් කරගත්ත ඇනිමේට් දුන්නා දැන් ඉමේජ් එක කොම්ප් කරා
ඉමේජ් එක පේස්ට් කරා මේක සිලෙක්ට් කරා එන්ටර් දුන්නා. දැන් අපේ ඉමේජස් ටිකට අදාළ වීඩියෝස් ටික ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් අවුට්පුට් එක මොන වගේ වෙයිද කියලා. අපි ඔයාලට මේකට කැමති ඔයාලට තර්ඩ් පාර්ටි editing tool එකක් use කරන්න පුළුවන්. මම මේ වෙලාවේ CapCut තමයි use කරන්නේ. ඔයාලට කැමති නම් Premiere Pro නැත්නම් ඔයාලට කැමති ඕන tool එකක් use කරලා හදා ගන්න පුළුවන්. මේකේ ලොකු process එකක් නෑ editing part එකේ. අපිට අදාළ ක්ලිප්ස් ටික අපි අරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට ඒ ටික එකට කරලා මියුසික් එකක් දාගන්න විතරයි. හරි. මේ විදිහට අපේ පළවෙනි වීඩියෝ එක හැදිලා තියෙන්නේ. බලා ගන්න පුළුවන්. පළවෙනි වීඩියෝ එක ජෙනරේට්ලා තියෙන්නේ. අපි දැන් CapCut ඕපන් කරගෙන මේ ටික රෙඩි කරලා තියාගමු. හරි. පළවෙනි එකත් හරි දෙවෙනි එකත් හරි. දෙවෙනි වීඩියෝ එකත් හරි නයිස්. හරි මේ විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්න අර ටික ජෙනරේට් වෙනකන් දෙවෙනි වීඩියෝ ඩවුන්ලෝඩ් කරගත්තා. අපි ඒ ටික දැන් CapCut එකට දාගමු. මේ පළවෙනි එක දෙවෙනි එක. පළවෙනි වීඩියෝ එකයි දෙවෙනි වීඩියෝ එකයි හරි. තුන්වෙනි වීඩියෝ එකත් ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. ඒකත් අපි දාගමු CapCut එකට. හරි තුන්වෙනි වීඩියෝ එකක් දාගත්තා. අපිට දැන් තියෙන්නේ අවසාන වීඩියෝ එක. අපි ඒකත් දාගමු. හරි අවසාන වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. අපි ඒකත් දාගමු. හරි දැන් වීඩියෝස් ටික දාගන්න ඉවරයි. ඔයාලට පේනවා අර අපි කලින් බලපු වීඩියෝ එක වගේම වීඩියෝස් ඒ ස්ක්‍රිප්ට් එකම තමයි මම හදාගත්තේ. ඔයාලට ඕන නම් අර ප්‍රොම්ප්ට් එක පොඩ්ඩක් වෙනස් කරලා තව ඔයාලට ඕන දේවල් ඇඩ් කරලා ස්ක්‍රිප්ට් එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට අපිට මේකට මියුසික් එකක් සිලෙක්ට් කරගන්න තමයි තියෙන්නේ. අපි බලමු මියුසික් එකක් කොහොමද සිලෙක්ට් කරගන්නේ කියලා. මේකට යන්න ඕනේ. මෙටා අපි මේ ගහන්න Google එකේ Facebook audio library කියලා. එතකොට ඔයාලට එන පළවෙනි result එකෙන්ම මෙයා ඒකට යන්න. ඒකට සාමාන්‍ය මියුසික් එකක් තෝරගන්න පුළුවන්. මේ මියුසික් එක හොඳයි. මම ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඉම්පෝට් කරගන්න. ඉම්පෝට් කරගෙන ඊළඟ පටන් ගන්න දාලා දැන් ඩ්‍රොප් එකකුත් තියෙනවා. ස්පීඩ් එක චුට්ට කරගන්න. මේක හරි අපි බලමු නිකන් කොහොමද වීඩියෝ එක තියෙන්නේ. හරි ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද කම්ප්ලීට් වීඩියෝ එකක් හැදුවේ. මොනවද මම ෆලෝ කරේ, කොහොමද ප්‍රොම්ප්ට් එක දීලා කොහොමද ඉමේජ් එක ජෙනරේට් කරගෙන කොහොමද වීඩියෝ එක හදාගෙන ඒ වීඩියෝ එක කොහොමද අපි CapCut හරි මොකක් හරි එඩිටින් සොෆ්ට්වෙයාර් එකකට දාලා ක්‍රියේට් කරගත්තේ. ඒ ටික ස්ටෙප් ටික මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් පෙන්නවා. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා වැදගත් වෙයි. අලුතෙන්
ඒයි පැත්තට මූවෙන කට්ටියට මේ අමාරු දෙයක් නෙවේ කරගන්න පුළුවන් දෙයක් කොලේ කන්සිස්ටන්සික තමයි මේල්ලිම බලපානවාට ෆේස්බුක් හෝ වේවා YouTube හෝ වේවා අනින්නයක් ගන්න අනිවාරෙන්ම කන්සිස්ටන්සියක මේලිම තියෙන්නවා හරි ඕලට කරන්න තියෙන්නේ මේ අමගේ චනල් එක සබස්ක්‍රයිබ් කරන්න මේ විඩියෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න මම කමෙන්ට් කරන 10 දෙනෙක් තෝරගෙන ඒකෙන් ෆයිනල් දෙන්නෙක් තෝරගෙන තමයි යාලට ඔයාල දෙන්නෙක්ට මේ chance එක දෙන්න හිතානෙන්නේ ඉතින් පුළුවන් තරම් මේක ෂෙයා කරන්න එතකොට ඔයාලට බෙනිෆිට් සම්බෙයි ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු සුබ දවසක්